වැඩිම මාසය වෙන්න ඔයා පෙන්නනවට වඩා මේ වටපිටාව පොඩ්ඩක් පෙන්නන්න. අපේ ෆෑන් කෙනෙක්. බලන්න අපේ ගන්ධාරාමේ සීමා මාලකය. Thank you. ඔබ අද කංකුන් අපිට මිස් වෙලා නේද? කොහොමද ඔයගොල්ලන්ට? ඔයගොල්ලෝ ඉන්නද? පුංචි ගව මඩුවේ කලකට පෙර ඒ පෙත්ලෙහෙමි සුද්ධ නගරේ ජේසු මෙලොවට පිහිවුනි පුංචි ගව මඩුවේ. හරිම ලස්සනයි. මම බුද්ධාගමේ මම හරි ආසයි මේ නත්තල සමරන්න. ඇත්තටම කියනවා නම් මම හැම අවුරුද්දම ඔය අපේ ගෙදර ඉතින් නත්තල ගහක් තියෙනවා. ෂෝක් නේද? ඔව් කොළඹත් කොහමද අපිට කොහමද ආගම් ભેදයක් නැහැ නේ. අපි හැම ආගමකටම ගරු කරනවා ආදරය කරනවා. ඔව් අනිවාර්යෙන්. හැබැයි අපිට මුස්ලිම් අවුරුද්ද තමයි අපිට එහෙම අපිට ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒ වුණාට අපිට අපේ යාළුවෝ ඉතින් කැම්ප් එක නම් ගෙනත් දෙනවා. ඒක හරි. ඒ වුණාට ඒගොල්ලන් කොහොමද සෙලිබ්‍රේට් කරන්නේ කියලා අපි දැකලා නැහැනේ. ඔව්. නේද? මේ දැකලා නැහැ. දැන් නත්තල අපි මේ විදිහට බලනකො දැන් මේ මගේ තියෙන මේ ආසාවට තමයි මේ දැනුත් යන්නේ මේ පෝට් සිටි මේ ගෝල් ෆෙස් පැත්තට. මම ඒකයි කියන්නේ මේ වීඩියෝ එක කරෙත් අපි ඒකයි ආර ලස්සන සරසලා දිනවා. ගෝල් ෆේස් හරි නේද? ගෝල් ෆේස් ඒ වගේම පෝට් සිටි සයිඩ් එක අම්මෝ මාර ලස්සනයි. ඔයගලන්ට පෙන්නන්නම්. ඉන්න දැන් තව චුට්ටයි තියෙන්නේ ගෝල් ෆේස් එකට. අද මොන හරි අඩුවක් තියෙනවා අපේ ඔයගලන්ට ඒක තේරෙන්නේ නැති අපේ අනිත් එක නෑ. ෂේන් පණ නෑ අද. ඔව්. එයා ගිය තැන කියන්නේ. එයා ගියා එක්සෙල් වර්ල්ඩ් එකට අද. ස්නෝ පටන් අරන් තියෙනවා. මම මගේ YouTube channel එකේ කරලා තියෙන එක වීඩියෝ එක. ස්නෝ වර්ල්ඩ් එකට නේ. ඒක හිම වැටෙනවා. ඒක එක්සෙල් වර්ල්ඩ් එක දන්න අය දන්නවා. ඉතින් ඒක අර මේ මැෂින්ස් වලින් වටෙන්ම නිකන් අයිස් කැට වගේ වැටෙනවා. ඉතින් හිම හිම වයිබ් එකක් තමයි එතන තියෙන්නේ මාරු. හිම වයිබ් එකක් නෙමෙයි ස්නෝ තමයි. මේ අනේ අහන්න. ඔයා ස්නෝ කියනවා මම හිම කියනවා දෙකම එකයි. අද අපි ඔයගලන්ට ගෙනියන්නේ මේ අවුරුද්දේ නත්තල කොහොමද අපි බලන්නේ. ඔව්. නෑ සෙලිබ්‍රේට් කරන්න සූදානම් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔයගලන්ට පෙන්නන්න. දැන් ගෝල් ෆේස් තව චුට්ටයි. ගෝල් ෆේස් එක ළඟ ඉඳලම මොනාරි කණ්ඩ වෙනවා බඩගින් දෙනවා. බඩගින්නේද? නෑ තාම නෑ වගේ. මේ ගෝල් ෆේස් එක ළඟ ඉඳලම පෝට් සිටි හරිය තමයි ගොඩක්ම මේ තියෙන්නේ බල්බ්ස් දාලා මාර ලස්සනයි. ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙනවා. අද මම ඒක අනේ අහන්නකෝ ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙනවා. මම ඒක බලන්න තමයි මේ සෙකන්ඩ් ටයිම් උත් යන්න හදන්නේ. මාරම ලස්සනයි ඒක. වා බියුටිෆුල්. කොහෙන්ද හදලා තියෙන්නේ කියලා මම ඒක බලන්න ඕන. මම ඒක බලන්නයි මං අයියෝ මට උන වැඩේ. ඕගලන් දන්නේ නැහනේ. යාළුවනේ කියනකට මං ආස නැහැ. මට දෙක කියවෙන ගියා. මේ අහන්නකෝ. Hey guys. ඊයා මං ආසනේ. Hi guys. මොනවදනේ කාර මේ මම වගේ හැමෝටම සුබ දවසක් කියලා පටන් ගන්න ඕනේ. කැතයි හැමෝම නෑ නේද? සෝරි අනේ. හායි ළමයි. ඒකත් කැතයි. මොකද මේ ළමයි කියන්නේ? මේ ළමයි අතර නෙමෙයි බලන්න හැම එක්කෙනාම බලනවා. අපේ වීඩියෝස් ඇත්තටම කියනවා අපි කොහේ ගියත් අපේ වීඩියෝස් බලන්න. බලන්න. මෙතන ඉඳන්ම පෙන්නන්න. බලන්නකෝ. බලන්න අපේ ලංකාව කොච්චර ලස්සනද කියලා. මේ ඇත්තටම කොහොමද ලයිට් එක? මාර
මාර ලස්සනයි. ඒ ඇත්තටම මම ෆස්ට් ටයිම් මේ වගේ සෙලිබ්‍රේට් කරලා දැකලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ හරියට මම නත්තල් දවස් වලට ඇවිල්ලා නැහැ. අනිත් අවුරුදු වලත් මේ වගේ සරසලා ඇති. හැබැයි මම මේ ගෝල් ෆේස් එකේ නම් මේක තියෙනවා දිගටම. දැන් ඔන්න ග්‍රීන් කලර්. ඊට පස්සේ මොනවද? ඊට පස්සේ අපිට මතක නැහැ. කලර්ස් තුනක් විතර කහ තිබුණා. දැන් මේක එක දිගටම ඉතින් ගියොත් ඒ විදිහම තමයි. ලස්සනයි යන්නේ. ඔයාව පෙන්නනවට වඩා මේ වටපිටාව පොඩ්ඩක් පෙන්නන්න. අම්මා. දැන් අපි ටික දුරක් ආවනේ තාමත් මේක තියෙනවා මේ අර ලස්සනයි. තාම තියෙන්නේ මේ පාර. දැන් ගෝල් ෆේස් රවුන්ඩ් අබවුට් එකට ළඟයි. ඕගොල්ලන් දැන් කොළඹින් පිට ඉන්න අයට ඒ කියන්නේ නත්තල බලන්න කොළඹට එන්න බැරි අයට තමයි මෙන්න මේක පෙන්වන්නේ. ඉතින් හරිම ලස්සනයි ඇත්තටම. මම හිතන්නේ ඉතින් පිට පළාත්වලත් මේ විදිහට සරසලා ඇති. මට ආසාවක් තියෙනවා මේ ගොඩාක් ඔය මේගමුව ජායල ඒ හරිය ගොඩක් සෙලිබ්‍රේට් කරනවා නේද? ගොඩක් නේද? ගොඩක් තියෙනවා. ගොඩක් අය ඉන්නවනේ හරිය. මත්තල කඳාන. වෙන්නප්පුව මාරවිල. මේ පැත්තේ යන්න ඕනේ නේ. යන්න ඕනේ. අත්තල්ලාට. මේම ලස්සනයි. තව එකක් මට කියන්න තියෙනවා ඔයගොල්ලන්ට. එහෙනම් මේක බලන්නට ලයිට් එක බලම ඔව්. ඔය බලම මම කියන දේ පොඩ්ඩක් අහගන්න. පහුගිය දවසක නේද අපි වීඩියෝ එකක් දැම්මේ චිකන් හදන වීඩියෝ එකක්. මතකද? ඔයයි මමයි චිකන් හදුව වීඩියෝ එකක්. මේක මේ විදිහට දාන්න. චිකන් මේ විදිහට දාන්න. අන්න එහෙම කියලා මම මේ පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් hina වෙන්න මම එහෙම කතා කරානේ. මේ විදිහට දාන්න. ඔයගොල්ලන්ට තේරුණානේ? එහෙම කීකම කතා කරානේ. අනේ දෙයියනේ මං කමෙන්ට්ස් බැලුවා. කමෙන්ට්ස් බලනකොට ඉතින් ඔක්කොම නෙමෙයි. කමෙන්ට්ස් ටිකක් තියෙනවා සමිතට වැඩි අද. සමිතට හොඳටම වෙරි. අයියෝ දෙයියනේ මොනවාද අනේ පොඩ්ඩක් විහිළු කරලා hina වෙලා සතුටින් ඉන්නයි මං එහෙම දැම්මේ. එහෙම කමෙන්ට්ස් උත් දාලා පොඩ්ඩක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතන්නකෝ අනේ. ඔව් පොඩ්ඩක් හිතන්න එහෙම දානකොට මේ සතුටින් ඉන්න තමයි එහෙම පොඩ්ඩක් අපි ජොලියෙන් ඉන්න හින්දා මං කියන්නේ අර ඒ වගේ දේවල් අපි දාන්නේ ඕගලන්ට සතුටින් ඉන්න අපිත් සතුටින් ඉන්නවා ඕගලන්ටත් පොඩ්ඩක් hina වෙන්න තමයි ඒවා දාන්නේ. ඒ හින්දා ඒවා එච්චර ලොකුවට හිතන්න එපා. අපි බීලාද නැද්ද? ඒක අපි බිව්වත් ඉතින් කාටවත් ප්‍රශ්නකුත් නැහැ. ඒ ඔයාලා පොඩ්ඩක් ජොලියෙන් ඉන්න. ඔව්. ඒ හින්දා ඔන්න හරි. ඔන්න දැන් ගෝල් ෆේස් රවුන්ඩ් අබවුට් එක යනවා. ඔන්න ලයිට්ස් චේන්ජ් වෙනවා. පොඩ්ඩක් බලන්න. දැන් පාට දෙක පොඩ්ඩක් මාරු වෙනවා. කහනේ. මම ඇත්තටම මේ සෙකන්ඩ් ටයිම් අපි මේ ගෝල් ෆේස් පැත්තට ආවේ. එදා දන්නව නැතුව ට්‍රැෆික් එකට ආවුණාද අපි? අහුණා. ඒ බබා ඉතින් දැන් මේ වෙසක් සතියලු. ඔන්න වැඩි. අපි මේ නත්තල් සතිය හැමතැනම ඔය සෙලිබ්‍රේට් කරන හින්දා මේ මට ඇත්තටම මේ සෙකන්ඩ් ඩේ තමයි මට මේ බලන්න ආසාවක් ඇති වුණේ. අපි එදා අලුත් කලාවකට ආවනේ පෝට් සිටි එකට. අලුත් කලාවක් නෙමෙයි බඩියෝ. අහංකාර නගරේ. හරිද? අහංකාර නගරේ. ඉතින් එදා මම දැක්ක පෝට් සිටි එකේ මේ ලස්සනට මේ ඩෙකොරේට් කරලා තියෙනවා. ඔන්නෝක පෙන්වන්න තමයි මට ඕන උනේ. ඕගලන්ට ඔන්න අද බලා ගන්න පුළුවන්. ඔන්න බලා ගන්න මෙතන ඉඳලා ගෝල් ෆේස් එක පටන් ගන්නවා. බලන්න මෙතන ඉඳන් ලස්සන. ඊදා හදිස්සියනේ අපි ගියේ මේ බලන්න බබා මේ. මම පැත්ත ලස්සන සරසර තියෙනවා. මේ කොහොමද? very nice. මේ බලන්න අනේ මන් දන්නේ මේ ලංකාව නිකන් සුරපුරයක් වෙලා නේද? මට හරි ආසයි එහෙම දකිනකොට. මේ බලන්න මේ පැත්ත පෙන්නන්න බබි. තාජ් එක නේද? තාජ් සමුද්‍ර. ඔව්. අප්. ෂා green and yellow විතරයි නේද අපිට තමයි ඔව් නේ lights. බබා දැන් ඉස්සරහට හැබැයි අර change වෙයි. අපි වම් පැත්තේ තියාගෙන යන්න මොකද? එතකොට හිරනවා. මේ දෙන්නේ කියන්න. මේ අර පැත්තේ හොටෙල් සයිඩ් එක නෑ ඉස්සරහ කානිවල් එකක් තියෙනවනේ. එහෙමද? ඔව් මෙන්න මේ පැත්තේ කානිවල් එකක් තියෙනවා. එදා හදිස්සියනේ අපි දැක්කේ. බබා අද නැද්ද කොහෙද ඒක? තියෙනවා. නැති වෙන්නේ. හරි ඔන්න ඔයාලම ලං කරන්න ඒක ගන්න.
තියෙනවා කානිවල් එකක්. ඉතින් ඒකට සෙනගාපු ඒ වාහන තමයි තියෙන්නේ ෆුල් වෙලා. ඕවනේ පාකින් ඔක්කොම පැක්. අර එහා පැත්තේ පෝට් සිටි එක තියෙන ඒකත් ලස්සන එක පේන්නේ නේ මෙතෙන්ට. ඉන්නේ මේ අර ට්‍රැෆික් ඉන්න බබා. මේ පැත්ත. මේ බලන්න මේ සයිඩ් එක. ඔව් ලස්සනයි. මානම ලස්සනයි අනේ. මම හරි සතුටුයි. මේ වගේ අපිට හැමදාම තියාගන්න පුළුවන් නන්නේ. ඔව් ඒ කියන්නේ හැමදාම සෙලිබ්‍රේට් කරනවා. ඔව්. බයිදී හැමදාම මේ විදිහට සෙලිබ්‍රේට් කරන කොච්චර සල්ලියක් යනවද නේද? ඒකනේ. ඒකත් සෙල්ලමක් නෙමෙයි. ඇත්තටම. මේ මොකද්ද මේ ITC රත්නදීප නේද? රත්නදීප. රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය මේ බලන්න ලස්සන. ඔන්න කානිවල් එක. මං කිව්වේ සුරපුරයක් කියලා ඔන්න. කොහොමද මේ හරි කානිවල් එකක් තියෙනවා. ඔව් කිලෝමීටරයකටත් වඩා දිගයි. ඔන්න තව ඉස්සරහට හරිය ලස්සන දේවල් ටිකක් තියෙනවා. අයිස්ක්‍රීම් කොත්තු මී ඔක්කොම තියෙනවා. ඒකටත් අපි පිළිල කරනකොට කට්ටියට නිකන් හරි අමුතුයි. බබා මෙන්න මේ බෝල අන්නේ බබාට ඕන දෙක. බබා ඒක කොම්මන් අන්නේ වඩා බලන්නකෝ දැන් ඔන්න ඔයත් ලස්සනයි ඒ වගේම. ඔකට කියයි අනේදී. බබා මේ පැත්ත චටක් ගමු. කොහොමද ලස්සන? අම්මා. ෂා. one goal face අම්මා ෆේසලු. City of Dreams බලන්න යා. ඕනේ මේ මොකද බබා? Santa truck. ෂා. අප්පට සීරි ලස්සනයි නේ. ඒ අනේ කොකාකෝලා එකෙන්. ඔව්නේ. මොනවාරි ගේම්ස් තියෙනවා නේද එතන? අම්මෝ පොලිමක් තියෙනවා ලොකු පොලිමක්. කොහොමද කානිවල් එක? ෂා. අනේ මේ පොලිසිය ඒ කට්ටිය කොච්චර මේ මහන්සි වෙනවද නේද බබා? අම්මෝ නැතුව. මට ඇත්තටම හිතෙනවා මට මේ එයාලා වෙනුවෙන් මට දෙයක් මේ වෙලාවේ කරන්න පුළුවන් නම් මම කරනවා. අනිවාර්යෙන් අපි කොහොමත් පොලිසියට හමුදාවට හැමදාම ගරු කරනවා. ත්‍රිවිධ හමුදාවට හැමදාම අපි ඒගොල්ලන්ට ආදරෙයි. ඉතින් ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ හින්දා තමයි අපි මෙහෙම නිදහසේ ඉන්නේ. ඔව් අනේ ඇත්තටමයි. මේ බබා මේක සොෆ්ට් ලොජික් එකෙන් මේ ඔව්. ඊයේද කවුරු හරි කිව්ව නේද? මේක නේද ඔයා කිව්වේ? ඕකට මේ මම කිව්වේ. එහෙනම් මේකත් ලස්සනයි. හරි. මේ ට්‍රී එකත් ලස්සනයි. මම කිව්වේ පෝට් සිටි එක. හරි. ඒ කියන්නේ yellow and blue. ඔව්. මේක purple නේ. මතකයි. මේ ඩිලන්ත මල්ලිද කොහෙද නේද ඊයේ කිව්වේ? ඔව්නේ. සියා. චා මේ බලන්න ලස්සන. අන්නන්තන. මේ ටිකත් ලස්සනයි නේ. බබා. මේ පාර නම් මාර ලස්සනයි අනේ. මේ බලන්න බබා. ඔව් බහැලා ඉන්න ඕනේ. අනේ ඔව් අනේ අපේ ෂේන් පන මේවා දැක්කේ නැද්ද කොහෙද? ඔව්. අපේ ෆෑන් කෙනෙක්. ඉන්නකො මම කියන අන්න පේනවා මම කියන ක්‍රිස්මස් ට්‍රී එක ඔන්න පේනවා පෝට් සිටි එක ගාවමයි මට ඕක බලා ගන්න ඕන උනේ අනේ මාරම ලස්සනයි කවුද දන්නේ ඒක කරලා තියෙන්නේ මේ පැත්තෙන් පෝට් සිටි තියෙනවා අම්මේ මාරයනේ ඇත්තටම හරි ලස්සනයි ඉතින් නේද හරිම ලස්සනයි මේ බලන්න මේ බිල්ඩින් ටික ඔක්කොම ටික සලසලා මම හිතන්නේ ක්‍රිස්මස් වලට අපිට අපේ එක එක දේවල් අද විතරක් නෙමෙයි ඉතින් බුදුන්ගේ කාලේ වුණත් එක එක ප්‍රශ්න තිබුණානේ නේද ඒ වුණාට අපි ආපහු ඒවා රිකවර් කරගෙන අපිට නැගී සිටින්න පුළුවන් නම් ඒක තමයි අපේ උත්සාහය ධෛර්යයනේ ඉතින් මේ හින්දා අපිට හැමදාම දුක් වෙවි ඉන්නත් බෑනේ අපි ආයෙ ගොඩ නගාගෙන ඉදිරියට යන්න ඕනනේ ඉතින් හැමෝටම එහෙම තමයි. ඔන්න බලන්න අර මම කිව්වා ක්‍රිස්මස් ට්‍රී එක තියෙනවා. 1 2 3 ලස්සනයි නේද? මට මෙතනින් පාක් කරලා යන්න හිතුවා. ඉතින් යන්කෝ. බේබි. අපිට පාක් කරන්න බෑනේ බබා. ඔව් එහෙම එකක් නම් තියෙනවා තමයි. ඔන්න බලන්න. කැමරාවේ දාන්න. මෙයාට බහින්න ඕනි කියලා අපි වැස්සා.
ඔබේ ගුණ රසා වැඩිම මාසය මෙන්න මෙතන. Baba. Sha, very nice. Mama දැක්ක මාරම ලස්සනම එක තමයි මේක. Babe. ඔබ දැන් ඕක තියෙනවා අපේ උතරම් කිව්වොත් මේ වෙලාවේ ගොඩක් ලස්සන වෙලාවක්. මම ඔබ ළඟ වැඳ වැටි හඬමි ඉතින් පේනවා නෙළුම් කුළුණ. ඒ බබි අපි අර පාන්ති චුට්ටක් ගන්නද? අර ඔයා කිව්වේ ඊයේ අපේ ක්ලබ් එක පැත්තේ. City of Dreams කොහොමද ලස්සන? පවා විෂුවල් එකක් කරන්න මරුනේ. ඕනේ. මේ හරි මාර ලස්සනට හදලා තියෙනවානේ. ෂා කොහොමද මේ පැත්තේ? කියලා වැඩක් නෑ. අපි දවසක යමු මේ ෂේර්මි. අනේ ඔය වරගෙන. මේ හරියට යමු. අක්කිලා නම් ඇවිල්ලා ඇති යන්නේ. එයා ඇවිල්ලා ඇති නේද? අනිවාර්යයෙන්. ඔව්. එයා මේ හරිය එයා දන්නව ඇති. මේ හරිය නම් සෙනග නෑ. සෙනග නෑ කියන්නේ ඒ හරිය මේ වාඩි වෙන තැන නෑ. ලස්සනයි නේද බබා? ඊයේ වාට මතකයිද මීට වඩා තිබ්බා. ලයිට්ස් ඔන්න ඔය හරිය ඔය. ඔව් නේද? ඔව්. ඊයේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා. තියෙන්න. නෑනේ පැටිව දැන් අපි ඔන්න බලන්න මම දකුණට හරවන්න පුළුවන් නේද මෙතනින්? ඔන්න ඊගාවට අර මේ ගංගාරාමේ සීමා මාලකය ඉන්නව බලන්න. සීමා මාලකයේ පැත්තට දැන් යන්න. ඊදා මම බලාගෙන හිටියා බබා මේ ගංගාරාමේ අපි එන්න ඕනේ කියලා සීමා මාලකයට. ෂා ලස්සනයි. හරිම ලස්සනයි නේද? ඔව්. ෂා. හරිම නිදහසනේ. ඔව්. මේ පැත්තේ කොළඹ සිටි සෙන්ටර් එක තියෙන කියවෙන්නේ නැහැ වචන ඇඹරෙනවා මගේ. CCC එක. ඒක නම් ලස්සනයි නේද? හරිම ලස්සනයි අනේ. බලන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා. බලාගෙන. කවයි. අලුතෙන් මේ දෙන්නේ කොතනද ගිහින් බලන්න අපේ ගංගාරාමේ සීමා මාලකය. සෑහෙන කාලෙකින් සෑහෙන අවුරුදු ගානකින් තමයි හරිම නිදහස් තැනක්. මගේ අද දවසේ වැඩසටහන ඔක්කොම ඉවරයි. ඉවරුණාට පස්සේ තමයි අපි පොඩක් නිදහසේ ඉන්න මෙතන ආවේ. ෂා. කොබල් අනේ ලස්සනයි. බබා ඒකත් soft logic. ඔයා වගේ ලස්සනයි. මේ soft logic වලට මම නිකන් මේ වෙනම publicity එකක් දෙනවා වගේ එකක්. ඒ වුණාට ඉතින් ඒක ලස්සනයි. ඒගොල්ලෝගේ වැඩ ලස්සනයි. ඒ ලස්සනයි. සරසල තියෙන විදිහ. ලස්සනම හැබැයි මම ඇත්ත කියන්න ඕන පෝට් සිටි එකේ ක්‍රිස්මස්
ෆ්‍රී එකයි. ඔව්. එතන ඩෙකරේෂන්ස් ලස්සනයි. එතනත් වෝල් ෆේස් ඩෙකරේට් කරලා තියෙන එක හරිම ලස්සනයි. ඒ අර අපි වෙසක් දවසට පාරට බැස්සාම මාර ට්‍රැෆික් එකක් තියෙනව නේද? ඔව්. අන්න ඒ වගේ ෆීලිං එකක් නේද දැන් ඔව් තියෙන්නේ? දැන් අද මම ගෝල් ෆේස් එකේ මාරද ට්‍රැෆික් බබා වඩ බඩගිනිද? එහෙම ලොකු එකක් නෑ. හැබැයි ඉතින් මොන හරි තිබ්බොත් කන්න පුළුවන්. අපි කමු. එනකම අපි ආව දැන් කන්න. අයියෝ කැමරාව නාරට. අද ෂේනුත් නෑනේ. ඉතින් එයා ගිහිල්ලා එක්සෙල් වල අපි දෙන්න වටයක් දැම්මා. ඉතින් ගෝල් ෆේස් පැත්ත ලස්සන සාදර දිනා ක්‍රිස්මස් ඉල්ල ඒ ඔක්කොම බලලා ගෝල් ෆේස් පැත්තට යනවා කාර් විද ගන්න. අයියෝ අයියා නෑ කියන සාරේට වන්දු අපි ඉතින් සාරේටත් කාලා උලත් ටිකක් කාලා බොහොම සාමාන්‍ය විදිහට හවසට ප්ලේන් ටිකක් බීලා නේද ඔබ අකුරු කෑල්ලක් කාලා අකුරු කෑල්ලක් කාලා බිස්කට් එකක් කාලා කොහොම තමයි අපි ජීවිතේ ඉතින් ගෙනියන්නේ හරි සරල විදිහට බොහොම නිදහසේ අපිට පුළුවන් විතර අනිත් අයටත් උදව් කරගෙන අපේ වැඩත් කරගෙන ඉතින් අපි දැන් කන්න ඇවිල්ලා ඉන්නේ කෑම ආවන් පස්සේ වෙන්නන්න. අතන කියනනම් බඩගිනි ආදා. Thank you. ඔබ අද කංකුන් අපිට මිස් වෙලා නේද? සෑහෙන්න. ආසන මෙන්න මේකද. ප්‍රෝන් 30ක් මම.